වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු කළේ. ඒකට කරුණු කීපයක් සාකච්ඡා කරන්න පුළුවන්. එයින් එකක් තමයි කළගුණ සලකන්න. කාට කළගුණ සලකන්නද භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේ? මහා කල්ප අසංඛ්‍ය 4.1 ලෞතුරා බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරාගෙන එන කාලේ මහ බෝසතාණන් වහන්සේට ඒ පාරමිතා පූර්ණේ කර ගැනීම සඳහා නොඑක් ආකාරයෙන් උදව් කරපු අය හිටියා. ඒ කාලෙත් අතවැසිකම් කරපු අය හිටියා. බෝසතාණන් වහන්සේට. අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කාලය අවුරුදු 45යි. මේ 45 අවුරුද්දක් කාලය තුල බෝසතාණන් වහන්සේට අතවැසිකම් කරපු සියලු දෙනාම මේ ලෝකේ ඉපදුනා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. නමුත් බුද්ධත්වයට උපකාර කරපු අය, පාරමිතාවට උපකාර කරපු අය, අනාගතෙත් ලෝකේ පහළ වෙන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. අන්න ඒ අයට වැඳ පුදා ගන්න තමයි ධාතුන් වහන්සේලා ඉතුරු කළේ. ඒ අයට කළගුණ සලකන්න තමයි ධාතුන් වහන්සේලා ඉතුරු කළේ. යම් කෙනෙක් ඒ ධාතුන් වහන්සේ ළඟ යම් පූජාවක් කරනවද, වන්දනාවක් කරනවද, දැකලා පැහැදීමක් ඇති කර ගන්නවද, එයින් කොයිතරම් ආනිසංස ලැබනවද? ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සිද්ධ කළොත් නිමක් නැති තරම් ආනිසංස ලැබෙනවා.